කතාවක් තියෙනවා. හරකෙක්ගේ අයිතිකාරයෙක් හරකව ටිකක් දුර තියෙන මස් කඩේකට දක්කගෙන යනවා. හරකට දැනෙනවා ඌ එක්කන් යන්නේ මස් කඩේකට තමයි කියලා. වැඩි කල නම් ජීවත් වෙන්න වෙන්නේ නැහැ කියලා ඌ දන්නවා. ඒත් යන අතරමැද ලස්සන තැන් පහු වෙනවා. හොඳ ලස්සන තනකොළ වැවිලා තියෙන භූමි හම්බ වෙනවා. තනකොළ ටිකක් නැවතිලා කන්න. හොඳ වතුර බොන්න දියපහරවල් හම්බ වෙනවා. ඒ වගේම ලස්සන දේවල් අතරමැදදී අත්දකින්න හම්බ වෙනවා. මේ හරකත් අවසානයේ ගැන හිතන්නේ නැතුව අතරමැද තියෙන ලස්සන දේවල් තව ඇති ඉස්සරහට කියලා හිතා ඒව බලන්න තව ටික ඉස්සරහට යනවා. කීයටවත් කල්පනා කරන්නේ නැහැ. කොහොම හරි මේ මාව මස් කඩේට දක්කන් යන මිනිහගෙන් බේරිලා දුවන්න ඕනිවත් කියලා. හරකා පියවරෙන් පියවර ගිහිල්ලා මස් කඩේට හරි වෙලාවටම එනවා. හරි වෙලාවටම මැරෙනවා. මේක හරකාගේ විතරක් කතාව නෙවෙයි. ඔබෙත් මගෙත් අපි හැමෝගෙම කතාව. ජීවිතේ ලස්සන දේවල් වෙනවා. දුක් සහගත දේවල් එනවා. මේ තත්ත්වයන් සිටුේෂන්ස් කියන ඒවා එනවා යනවා. මේව ඇතුලේ අපි විනෝද වෙවි, දුක් වෙවි එක විදිහට තවදුරටත් ඉදිරියේ හොඳ වෙයි, ඉදිරියේ හොඳ දේවල් වෙයි කියලා බලාගෙන ඉන්නවා. අවසානය ගැන හිතන්නේවත් නැතුව. කොහොම නමුත් අවුරුදු ලක්ෂකින් හරි අපි හැමෝටම දවසක් එනවා මැරෙන්න. ඒකෙන් බේරෙන්න විදිහක් අඩුමතර මේක ධනාත්මකව හරිගස්ස ගන්න විදිහක්වත් ඒ ගැන උත්සාහයක්වත් නොගත්තොත් අන්තිමට අපි පරාදයි. ඒ නිසා ඔබ අදහන ආගම කුමක් වුණත් ඒ ආගමේ මාර්ගයෙන් ඔබ ඔබේ ජීවිතයේ අවසානයේ ලස්සන කරගන්න උත්සාහ කරන්න.